ලෝකයේ මහා ජල ශිෂ්ටාචාර තියෙන්නේ 14යි. ඒ ගැන අපි දන්නෙත් අල්පයයි. චීනයේ වාරි ශිෂ්ටාචාරය ඉතාමත් පැරණි. මහා ගංගා ආශ්‍රිතව බිහි වූ එම මහා පරිමාණ වාරි කර්මාන්තය විවිධ නවීකරණ යටතේ අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. පර්සියාවේ හෙවත් වර්තමාන ඉරානයේ භූගත ඇලමාර්ග පද්ධතිය, කාම්බෝජයේ අන්කෝවත් ජල ශිෂ්ටාචාරයේ වාරි පද්ධතිය සහ රෝම අධිරාජ්‍යයේ ජලමාර්ග මිනිස් ජල ශිෂ්ටාචාරවල විස්මිත හැකියාවන් පෙන්වනවා. මෙවැනි මහා පරිමාණ ජල ශිෂ්ටාචාර අතර අපේ පුංචි ලංකාවත් කරට කර සිටිනවා. ලෝකයේ ප්‍රථම සරෝව හෙවත් වැල් පිට් එක නිර්මාණය කළේ ලංකාව කියලා ඔබ දන්නවද? ඔව්, ඒ තමයි බිසෝකොටු. එහි මූලික නිර්මාණය සිදු කළේ ක්‍රිස්තු පූර්ව 3 වන සතවර්ෂයේ. යුරෝපය මෙවැනි තාක්ෂණයක් අත්කරගත්තේ අපිට වසර 2000කටත් පසුවයි. ලෝකයේ ජල ශිෂ්ටාචාර කිසිවකත් නැති ඉංජිනේරු ආශ්චර්යයන් 3 අපේ රටේ තියෙනවා. ඒ වඩම පරිසර හිතකාමී අර්ධ පාරගාම්‍ය ඇලමාර්ග ආස්තරය, ලෝක ප්‍රසිද්ධ යෝධ හෙවත් ජයගම් සහ එල්ලංගා පද්ධති. අපේ මුතුන් මිත්තෝ ලෝකයේ ප්‍රථම සහ එකම ස්වාභාවික පරිසර පද්ධති නිර්මාණකරුවෝ වෙති. මේවා කොතරම් ස්වාභාවිකද කිව්වොත් මිනිසා විසින් නිර්මාණය කළාදැයි කියා සොයා ගැනීමට පවා අපහසුයි. මේවා තමයි එල්ලංගා වැව් පද්ධති කියන්නේ. ලෝකයේ පැවති වඩාත්ම විධිමත් සහ මහා පරිමාණ ප්‍රජා සහභාගීත්ව වාරි කළමනාකරණ පද්ධතිය තිබුණේ අපේ රටේ. මෙය එක් පරම්පරාවක් හෝ එක් රජ කෙනෙකුගේ ව්‍යාපෘතියක් නොවේ. වසර දහස් ගණනක දැනුම, අත්දැකීම් සහ නිරීක්ෂණ ඔස්සේ පරම්පරා ගණනාවක් එකතු වී ගොඩනැගූ සාමූහික ජාතික ව්‍යාපෘතියක්. වසර 3000-3500කට පෙර කුඩා ගම්වැවෙන් තමයි මේ සාමූහික ව්‍යාපෘතිය පටන් ගත්තේ. පණ්ඩුකාභය රජතුමා ගම්වැව් නගරයටත් ගෙන ගියා. ඒ තමයි අබේවැව සහ ජයවැව නොහොත් බුලන්කුළම. අබේවැවේ නැරඹි ග්‍රාමීය සහ නාගරික වැව් සංකල්පය වසභ රජුගෙන් මධ්‍යම ප්‍රමාණයේ වැව් දක්වාත්, මහසෙන් රජුගෙන් මහා වැව් දක්වාත් විකාශනය වුණා. ඉන්පසු ධාතුසේන රජතුමා විසින් ඉදිකළ මහා යෝධ වැනි නිර්මාණ ඔස්සේ දුරබැහැර වැව් පද්ධති එකිනෙක සම්බන්ධ කරමින් ජල කළමනාකරණය තවදුරටත් පුළුල් කළා. මහා පරාක්‍රමබාහු රජ සමය වන විට ඒ සියලු ජල කළමනාකරණ ක්‍රමවේදයන් වඩාත් පුළුල්ව හා ක්‍රමවත්ව පද්ධතිගත කෙරුණා. නමුත් මගේ පෙර වීඩියෝවෙන් ඔබ දන්නා පරිදි අප සතු වූ වැව් 30000න් අද ඉතිරිව ඇත්තේ 16000ක් පමණයි. අනිත් 14000ට මොකද වුනේ? වෙනත් ශිෂ්ටාචාරවලට වඩා දරුණු විනාශයන් වලට අපේ ජල පද්ධති මුහුණ දුන්නා. කාලිංග මාගගේ ආක්‍රමණය සහ 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල මැඩ පැවැත්වීමට බ්‍රිතාන්‍යයන් කළ මහා විනාශය ඊට ප්‍රධානයි. ඔවුන් ජනතාව විනාශ කළා පමණක් නොව අපේ ආර්ථික කුඳුනාරටිය වූ වැව් පද්ධතිත් හිතාමතාම විනාශ කළා. 1832 කොල්බුර් ක්‍රමරැලි ප්‍රතිසංස් කරන බ්‍රිතාන්‍ය පාලකයන් හඳුන්වා දුන්නේ වැඩවසම් ක්‍රමය අහෝසි කර සැමට සමාන අවස්ථා උදා කිරීම යන ලස්සන වචන වලින් වෙස් ගන්වමින්. ඇත්ත වශයෙන්ම ලංකාවේ පැවති රාජකාරී ක්‍රමය යුරෝපියන් මුහුණ දුන්න ආකාරයේ වැඩවසම් ක්‍රමයක් නොවේ. පෙර රජදරුවන් අපේ රාජකාරී ක්‍රමය ඇති කරලා තිබුණේ ගමට නඩත්තු කළ හැකි ගමේ වැව, ගමේ පාර ගැමියන්ගේ ප්‍රජා සහභාගීත්වයෙන් කර ගැනීමටයි. එවිට රජවරුන් අවශ්‍ය වන්නේ මහා පරිමාණ නඩත්තු කටයුතු සඳහායි. ඒ කාලයේ ගම කියන්නේ රජුට වග කියන කුඩා ස්වයං පාලන ඒකක. කෙසේ වෙතත් මහනුවර යුගයේ මැදභාගයේ සිටම රාජාණ්ඩුවේ මෙන්ම ආගමික ආයතනයන් හිද පරිහානියක් ඇති වුණා. රදලයන් විසින් රාජකාරී ක්‍රමය තමන්ගේ අභිමතයේ පරිදි අයුතු ලෙස භාවිතා කළා. එකල පැවති කුල භේදය ඉන්දියානු ආභාෂය සහිතව වඩාත් දරුණු මට්ටමකට පැමිණ තිබුණා. ඒ අනුව මහනුවර යුගය යම් දුරකට වැඩවසම් ලක්ෂණ පෙන්눔 කළ බව සත්‍යයක්. නමුත් බ්‍රිතාන්‍යයන්ගේ සැබෑ අරමුණ වූයේ මේ පීඩාවට පත් සාමාන්‍ය ජනතාව රදලයන්ගෙන් බේරා ගැනීම නොවන බව ඉදිරියේදී ඔබට පැහැදිලි වෙයි. ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්ද? සාමූහික ශක්තිය බිඳ දැමීම. රාජකාරී ක්‍රමය සහ ගම් සභා ක්‍රමය අහෝසි කිරීමෙන් සිදු වූයේ ගම සතු වැවේ අයිතිය සහ ඒ නඩත්තු කිරීමේ සාමූහික වගකීම අහෝසි වීමයි. ගමක සුළුසුළු ප්‍රශ්න විසඳාගෙන ස්වයං පෝෂිතව සහ ස්වයං පාලනයෙන් ජීවත් වූ අපේ ග්‍රාමීය ඒකකය සම්පූර්ණයෙන්ම බිඳ දැම්මා. සරලවම කියනවා නම් ගමට තිබුණු බලය උදුරා ගත්තා. 2. ඉඩම් අත්පත් කර ගැනීම.
පාරම්පරික අයිතිය ඔප්පු කළ නොහැකි සියලුම ඉඩම් රජයට පවරා ගත්තේ කෝපි වගාවට ඉඩ සකසන්නයි. සම්ප්‍රදායික ගොවියාගේ ඉඩම් අහිමි කර ඔහුව අසරණ කිරීමට ඔවුන් කටයුතු කළා. 3. පරිසර පද්ධති විනාශ කිරීම. කුළුවැව හදලා තිබුණු කැලෑවේ. ඒකට වර්ෂාව නිසා එන රොන් මඩ එකතු වුණා. කෝපි වගාව සඳහා කැලෑ එලි කිරීම නිසා දරුණු පාංචු කාදනයක් ඇති වුණා. කුළුවැව ඉක්මනට රොන් මඩ වලින් පිරීලා ඉතිරිලා ගියා. ඒවා සුද්ධ කිරීමට ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ. කුළුවැව තව දුරටත් වැඩ නොකරන නිසා පහළ තිබුණු ගම්වැව්වල මඩ වැඩිපුර එකතු වුණා. රාජකාරී ක්‍රමය නොමැති නිසා වෙල් විධානයට ගම්වැව් නඩත්තු කිරීමට ජනතාව එකතු කර ගැනීමට නොහැකි වුණා. අවසානයේ වැව්වල ජලගබඩා ධාරිතාව අඩු වී අස්වැන්න පහළ වැටුණා. දැන් ඔබ කල්පනා කරනවා ඇති මෙතරම් මේ උගත් කියන බ්‍රිතාන්‍ය පාලකයන් අතර සිහිනුවන ඇති එක් අයෙක්වත් සිටියේ නැද්ද කියලා. ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස්, සමහර දිස්ත්‍රික්ක පරිපාලන නිලධාරීන් සහ මේජර් තෝමස් ස්කිනර් වැනි කීප දෙනෙක් හිටියා. ඔවුන් කිව්වේ රාජකාරී ක්‍රමය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් ඒ වෙනුවට විකල්ප ක්‍රමයක් නොමැතිවීම නිසා කෘෂි ආර්ථිකයට මරු පහරක් වදින බවයි. නමුත් ඔවුන් කියන දේ ලන්ඩනයේ කවුරුවත් ඇහුවේ නැහැ. එකල සමාජයේ පැවිදි උපවැදි දෙපාර්ශ්වයම මේ ගැන අනතුරු ඇඟවුවත් වැඩක් වුණේ නැහැ. බාන්ස් ආණ්ඩුකාරවරයටවත් කන්නොදුන් ලන්ඩනයේ අරමුණු වුණේ ගොවියාගේ ඉඩකඩම් සහ වැව් උදුරාගෙන ගැමියන්ව දුප්පත් කර කෝපි වතුවල කුලී වැඩට යොමු කිරීමයි. මිනිසුන් වතුවල වැඩට නොපැමිණි විට බදුබර තවත් වැඩි කරමින් ඔවුන්ව තවත් මිරිකුවා. අවසානයේ 1860 දශකයේදී මෝසම් වැසි අහිමිවීමත් සමග ලංකාවට සාගතයක් ආවා. වැව් පද්ධතියත් ඒ වන විට අකර්මණ්‍ය වෙලා ඉවරයි. ඉන්දියාවේ සාගතය අපිටත් වඩා දරුණුයි. ඉතින් ඉන්දියාවෙන් හාල් ගෙන්නන්න බැරි වුණා. මිනිස්සු කුසගින්නේ හිටියා. තිබූ සහල් තොග බ්‍රිතාන්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ගබඩා කරද්දී නගරවල හාල් ගබඩාවලට පහර දීමට තරම් අපේ ජනතාව අසරණ වුණා. ස්වයං පෝෂිතව අතනොපා ජීවත් වූ ජාතියක් හාල් හොරුන් බවට පත් කළේ අන්න ඒ ලෙසයි. සියල්ල සිදු වූ පසු 1870 කාලවකවානුවේ ප්‍රතිසංස්කරණ තුලින් පැරණි පද්ධතියේ යම් දේවල් නැවත හඳුන්වා දුන්නා. හැබැයි පෙර පරිදි ගමට බලය නම් දුන්නේ නැහැ. නිදහස ලැබුණු පසුත් කළේ එම වැරදිමයි. අතීතයේ වැදගත් වන්නේ අපිට ඒවයින් පාඩම් ඉගෙන ගන්න තියෙන නිසායි. අපේ ඉපැරණි තාක්ෂණයේ වැදගත්කම දැන්වත් නිසි ලෙස හඳුනාගෙන ඒවයින් ප්‍රයෝජන ගත යුතුයි. මේවන් තවත් ප්‍රකට අප්‍රකට තොරතුරු සමගින් නැවත හමු වෙමු. ඔබට ජයම වේවා.